හලෝ අද WCF එකේ අපි ඇවිල්ලා ඉන්නේ පෙටා මල්වත්ත පාරට. මට ආරංචියක් ආවා පබ්ලික් টয়ලට් කිව්වම අපි එමුනේ හිතන්නේ මේක නිකන් මල් වගේ සුවඳලු. ඒ වගේම මාර පිරිසිදුවිලු. මොනවා කිව්වොත් යන්න ඕනේ නම් හොඳ ස්පොට් එකක් හොයනවනේ අපි එන්න. රුපියල් 10යි. චූ සහ ඌ මාත් එක්ක ඉන්නවා රුවන්. රසාවක් කරනකොට hina වෙලා සතුටින් ඒ වගේම ආදරෙන් කරන්න කෙනෙක් කියන්නේ මෙයා තමයි. මම දැක්ක ඇතුලේ කොච්චර ලස්සනට ඔයා තියාගන්නවද කියලා. රුවන් කියන්නේ ඔයා ගැන ඔයා කොහෙන්ද ඉන්නේ? මම ගාල්ලේ ළඟ ඉන්නේ. මේක මෙච්චර ලස්සනට මේක තියාගන්න කවදද නම් පටන් ගත්තේ? ඇයි ඔයා මේක ඔයාගේ තැනක් කියලා හිතාගෙන මේක කරන්නේ? මම හිතන්නේ ගෙදරත් එක තමයි මට මේක ආවේ. විවිධ රැකියාවන් කරා. චෙෆ් කෙනෙක් මම. නමුත් දැනට මගේ නිදහසත් එක්ක මම පොඩ්ඩක් අර නිදහස එක්ක ඒ කියන්නේ මගේ මයින්ඩ් එක පොඩ්ඩක් හදා ගන්න ඕන නිසා මේ තත්තාව කරන්නේ. ඒ ඇතුලේ පොතක් පතක් කියවන්න, සමාජෙත් එක්ක දවසට 3-400ක් ඇසුරු කරනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. රැකියාව කියලා මේක විශේෂයෙන්ම වැසිකිලි පිරිසුදු කිරීම සහ මුදල් ගැනීම කියලා දෙපැත්තකට දාලා නැහැ. ඒ කියන්නේ රැකියාව විවිධාකාර විදිහට තියෙනවා. මේකට හැල්වල් ලක් කරලා නැහැ. වගකීමක් දීලා තියෙනවා. සහ නිදහස්භාවය. මොකද අපි හොඳට කරොත් විශේෂයෙන් මෙතන ප්‍රධාන තැන මෙතනින් තමයි අපිට ගෙදර ඉඳන් ළමයා පවා සියලුම දේ හදන්නේ මෙතන. ඉතින් ඒ අතින් මේ සතුටුයි කොළඹ අගනගරේ මේ වගේ දෙයක් තියෙනක සහ මේ තව මිනිස්සු මේක දැකලා අගය යනකොට ගොඩක් ස්තුතියි. ඔව් අනිත් එක රුපියල් 10යි ගෙවන්න ඕනේ. හැබැයි ඒත් ඔක්කොමලා එන කට්ටිය හරියට දාලා යනවද? එහෙම අපි අර ඕනම තැනක් ගත්ත විවිධාකාරයි මිනිස්සු. ඒ අතින් විශේෂයෙන්ම කියන්නේ රුපියල් 10ට වැඩිය ගොඩක් අය ඉන්නවා අපිට 30 50 එහෙම දෙනවා. නමුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දෙනවා. මුදල් වලට වැඩිය වැදගත් වෙන්නේ මේක රටක් වශයෙන් අපි තමන් යම්කිසි පොදු වැසිකිළියක් දීලා දිනා මේක ගෙදර වගේ හොඳින් තියාගන්න ඕනේ. ඒක ලොකු වගකීමක්. ඒක ඉටු කරන්න ඕනේ. ගොඩක් එනවා මිනිස්සු අපිට කීප දෙනෙක් ඉතින් ගෙදර වුණත් අම්මා ටිකක් තරහින් නේ. ඒ වගේ තමයි සමහරු ටිකක් ඉන්නවා. ඉතින් ගණන් ගන්න දෙයක් නැහැ. මේ රැකියාවේ ස්වභාවය. සුපර්. ගාල්ලේ කොහෙන්ද? ගාල්ලේ බෝගාගොඩ. බැඳලාද? නෑ. එහෙනම් පාවලේ අම්මා විතරයි ඉන්නේ. අම්මා ඉන්නෝ නංගිලා දෙන්නෙක් මල්ලි කෙනෙක් ඉන්නවා. ඔක්කොමලා බලාගන්නේ ඔයා. දැන් ඉන්නේ මල්ලි අම්මයි තමයි බලාගන්න. අනිත් අය බැඳලා ගිහිල්ලා. සුපර්. ඔයා වගේ කට්ටිය ඇත්තට මේ ලෝකේ ඕනේ. ඒ කියන්නේ ඕන දෙයක් සතුටින් කරන්න එක තමයි වටින්නම දේ. රුවන් චන්ද්‍රකුමාර කියන්නේ මේ වගේ පුද්ගලයෝ අපේ ලංකාවේ අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඕන දෙයක් සතුටින් hina වෙලා කරන්න කට්ටිය. බොහොම ස්තුතියි. අම්මා දෙමළ තාත්තා සිංහල. ඒකෙත් යුනිටියක් තියෙනවා. බොහොම ස්තුතියි. මම දැන් ආපු එකේ පොඩි චූපාරක් දාලා යන්නම්.